ඉඳන් ඊයේ ඉඳන් අමාරුයි. කොටම සෙම හදලා ඉන්න කට්ටියට මේ ඉන්නේ අසනීප ළමයි මේ ඔක්කොම ඉන්නේ. අසනීප ළමයි. කෑම කාලා දෙන්නේ මේ යන. හැම්බිරිස්සාව හොඳට. අසනීප ළමයි. ඩ්‍රයිවර් මාරු වෙලා ඉන්නවා අපිට පේනවා මේ. කලින් ඩ්‍රයිවර් මේ දැන් ඩ්‍රයිවර්. දැන් ඩ්‍රයිවර් තමයි දෙන්නේ සුපිරි ඩ්‍රයිවිං එකක්. අද මේ ටිකක් දවල් වෙලා අපි උදේට කෑවේ නැහැ තාම අපි මේ කන තැනක නැවැත්තුවා. දැන් හරිම ලස්සන තැනක්. කෑම තාම කාලා බැලුවේ නැහැ රසද කියලා කියන්නම්. කට්ටියම කනවා. මේක රසයි මේ අපි ශ්‍රී ලංකන් ෆුඩ් කන්න නැවැත්තුවා. රහට තියෙනවා. අපි ආයෝගලන්ව හම්බ වෙන්නම් ඊළඟ ෆුඩ් එක කනකොට මාව හම්බ වෙන්නේ ෆුඩ් කනකොට විතරයි. අපි දැන් හබරන සෆාරි යන්න යන්නේ. ටිකට්ස් ගන්න. අපි බලමු කොහොමද කියලා. නෑ. ඉලා සාති. ඒකන හරකේ මේකේ මේ හරකක් නෙවෙයි ලොකුයි නේද මෙච්චරක් මේ හරකෙක් නෙවෙයි මී හරකෙක් ඕගලන් කවුරුටද පවුලේ අම්මගෙන් තමයි අහන්න ඕනේ මේක ඕගලන් කවුරුටද කියලා IDs ටික ගන්න ඕනේ සමහර වෙලාවට බලනවා IDs ටික Hi. Sorry kak kemana? Iya. Ada video nih. Aneh. Tapi අබරණ අපි මේ සෆාරි යන්න හදන්නේ අපි මේ යන්නින් ගමන් අද අපේ කට්ටියට ඔක්කොටම ලෙඩ වෙලා ඊයේ අර වතුර හිටියා වැඩිනේ අපි ඒ නිසා පොඩ්ඩක් ඉන්නකො අපි තව චුට්ටක් වෙලා ගියාම මං හිතන්නේ මේකල ඔක්කොමල්ලා ඕකේ වෙයි. This big elephant has a collar around his neck. That collar is a GPS system to find out where he is, and it's actually lots of money, but they pay apparently monthly for $200, and that shows, and they can track where he is during the year because they can travel when there's no rainy season. So wherever they are, they can track from that collar. So that's the collar they're wearing. A GPS system.
අපි ගොඩක් අලි දැක්කා විවිධ වර්ගයේ විවිධ සයිස් වල අලි දැක්කා GPS collars දාලා ඉන්න දැක්ක එක්ස්පෙන්සිව් අයව. දැන් ඉතින් අපි තව හොයාගෙන යනවා. අද වේදේකන රස්නේ උනාට කූල් බ්‍රීස් එකක් තියෙනවා. ඉතින් අපි හිතනවා තව ඉස්සරහට වෙනසක් තුන දකින්න පුළුවන් වෙයි කියලා. දැනට නම් අලි තමයි දැන් කියව කරනවා. රංචු නිල් තනකොළ බුදින්ටයි හරි නේද ඉස්සරහට නේද අපි හුඟක් අලි දැක්කා මේක හරිම worth it එන එක මේ ලස්සනයි ඒ වගේම කියන්න ඕනේ හරිම රස්නේ ගොඩාක් රස්නේ මේ අපි ඔක්කොම හුඟක් සන්බර්න් වෙලා තියෙන්නේ මේ අපි ගොඩාක් වතුර බිව්වා වතුර ලික්විඩ් ජාති ගෙනාවා බිව්වා ඒ වුණත් මේ ඒත් හරිම අමාරුයි ඒ නිසා ඔයගොල්ලන් එනකොට උදේ පාන්දර උදේ වරු එන්න ඒගොල්ලන් එළියට යන වෙලාවට නැත්තම් හවසට ආයේ ගෙදර යන වෙලාවට එන්නේ ඒගොල්ලෝ අලි සත්තු එහෙම ගෙවල් වලට යන වෙලාවට මොකද අපි ආවේ පොඩ්ඩක් කරක් වුණා අපි ඩ්‍රින්ක් වෙනනම් ආවෙන්න මිඩ්ඩේ තමයි අපිට සෙට් වුණේ 11ට විතර මේ ඒ වෙලාවට අර ඉර මොදුන් එක නේන ඒකට අලි නම් හිටිය වතුර බොන්න ඇවිල්ලා